හීම්බණ්ඩා සහ බලු පැටවා එක දවසක් හීම්බණ්ඩා පයින් ඇවිදගෙන පාරේ යනකොට අසරණ බලු පැටවෙක් හීම්බණ්ඩාගේ පසුපසින් ආවා. එය දුටු හීම්බණ්ඩා තරහින් බලු පැටවාට ගල් ගෙඩියකින් ගසා එලවා දැමීමට උත්සාහ කරා. අනේ පව්වේ අසරණ බලු පැටවා. ඒත් මේ අසරණ බලු පැටවා හීම්බණ්ඩාගේ පසුපසම ඔහුත් සමග සෙල්ලම් කරමින් හීම්බණ්ඩාගේ ගෙදරට ආවා. එය දුටු හීම්බණ්ඩා බලු පැටවා දෙස තරහින් බලා ගේ ඇතුළට යන්න ගියා. නැවතත් බලු පැටවා ගේ දෙස බැලුවා. එක දවසක් රෑ හීම්බණ්ඩාගේ ගෙදරට හොරෙක් ආවා. එය දුටු බලු පැටවා ඒ හොරාව හපා කෑවා. පස්සෙන් පන්න හොරාගේ පිටුපස දුවමින් හොරාව සපා කෑවා. මේ කතාවේ ඉතුරු කොටස හෙටත් මේ වෙලාවටම බලාපොරොත්තු වන්න.